ඔයා කවදාවත් හිතලා තියෙනවද? එයි අපේ හිත එක එක වෙලාවට එක එක විදිහට හැසිරෙන්නේ කියලා? සමහර වෙලාවට ඔයාට මාරම සතුටක් දැනෙනවා. තවත් වෙලාවකට කිසිම හේතුවක් නැතුව මුළු ලෝකයම එපා වෙලා වගේ මහා බරක් හිතට දැනෙනවා. අපි හැමෝම හිතාගෙන ඉන්නේ මමයි මගේ හිත පාලනය කරන්නේ, මමයි මේ තීරණ ගන්න කියලා. හැබැයි අභිධර්මයේ තියෙන ගැඹුරුම විෂයක් වෙන ප ဋ ාණ ප්‍රකරණය ඇතුලේ ආරම්මන පච්චය ගැන විස්තර කරද්දි පෙන්වා දෙන්නේ මාරම කතාවක්. ඒ තමයි හිත කියන්නේ අරමුණක වහලෙක් කියන එක. සරලවම කිව්වොත් ඔයාගේ හිත කියන්නේ නිකන් තිරයක්. ඒ කියන්නේ ස්ක්‍රීන් එකක් වගේ දෙයක්. ඒ තිරේ පේන පින්තූරේ තීරණය කරන්නේ තිරය නෙවෙයි. ඒකට පිටින් දෙන සිග්නල් එකයි. අන්න ඒ සිග්නල් එකට තමයි අභිධර්මයේ අරමුණ කියලා කියන්නේ. ඔයාගේ ජීවිතේ හැම තත්පරයක්ම මෙහෙයවන්නේ ඔයාගේ හිතට ඒ වෙලාවේ අහුවෙන මේ නොපෙනෙන අරමුණු කියන චුම්බක බලවේගයයි. අභිධර්මයට අනුව හිතකට අරමුණක් නැතුව එක තත්පරයක්වත් උපදින්න බෑ. හිතක් ඉපදෙන්න නම් අනිවාර්යයෙන්ම රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හෝ හිත ඇතුළෙම මෙවන සිතුවිල්ලක් කියන මේ හයෙන් එකක් තියෙන්නම ඕනේ. මේක හරියට අන්ධ මිනිසෙක් සැරේටියක් නැතුව පාරේ යන්න බැරිව අතරමං වෙනවා වගේ වැඩක්. සැරේටිය නැති වුණොත් අන්ධ මිනිසයාට යන්න බැහැ. අන්න ඒ වගේමයි හිතත්. Tamanට ලැබෙන අරමුණ මොකක්ද? ඒ මත තමයි හිතේ මුළු ස්වභාවයම තීරණය වෙන්නේ. ඔයා පාරේ යනකොට රණ්ඩුවක් දැක්කොත් ඒ රණ්ඩුව කියන අරමුණ ඔයාගේ හිත ඇදලා ගන්නවා හරියට චුම්බකයක් වගේ. ඒ වෙලාවට ඔයාගේ හිත ඇතුලේ ඉබේම ද්වේෂයක් උපදිනවා. හැබැයි ඔයා සංසුන් පන්සලක පිළිමයක් දැක්කොත් ඒ අරමුණ නිසා හිතේ මහා නිහඬ බවක්, ශ්‍රද්ධාවක් ඇති වෙනවා. දැන් බලන්න හිත එකම වුණාට අරමුණ වෙනස් වුණු ගමන් ඔයාගේ මුළු මනෝභාවයම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා නේද? අන්න ඒකයි ආරම්මන පච්චේ තියෙන බලය. මේකේ තියෙන ලොකුම අභියෝගය තමයි ආරම්මනාධිපති කියන බලපෑම. සමහර අරමුණු තියෙනවා ඒවා හිතට වැදුනාම හිත ඒකේ මාරම විදිහට ඇලෙනවා. ඔයා මාරම ආස කරන කෑමක් හෝ මාරම ලස්සන රූපයක් දැක්කාම හිත ඒක කොච්චර වහල් වෙනවද කියනවා නම් ඒ වෙලාවට ඔයාට හරි වැරද්ද පේන්නේ නැහැ. ඔයාගේ හිතේ පාලනය ඔයාගෙන් ගිලිලා අර අරමුණ අතට යනවා. අන්න ඒ වෙලාවට තමයි මිනිස්සු තමන්ගේ මුළු ජීවිතේමවත් පාවා දෙන්නේ, රාගයෙන් මත් වෙන්නේ, වැරදි තීරණ ගන්නෙ. ඒ අරමුණ ඔයාගේ හිතේ රජු බවට පත් වෙලා ඔයාව ඔයාට ඕන විදිහට නෙවිල් අරමුණට ඕන විදිහට නටවන්න පටන් ගන්නවා. අපි හිතාගෙන හිටියට අපි අපේ කැමැත්තට දේවල් කරනවා කියලා ඇත්තටම වෙන්නේ අපි අරමුණකට වහල් වෙලා ඒක පිටිපස්සේ යන එකයි. මේක තේරුම් ගත්තම ඔයාට හිතෙයි අපි මොනතරම් නම් අසරණයිද කියලා. ඒ විතරක් නෙවෙයි මේ ආරම්මන පච්චය අපේ පරණ මතකයන් එක්ක සෙල්ලම් කරන හැටි බලන්න. අරමුණක් වෙන්න නම් මේක ඇස් ඉස්සරහා තියෙන්නම ඕනේ නැහැ. මීට අවුරුදු 5කට 10කට කලින් කවුරු හරි ඔයාට බැන්න එකක් හෝ ඔයාගේ හිත රිදවපු එකක් අද හිතට මතක් වුණොත් ඒ මතකිය කියන අතීත අරමුණ නිසා ඔයාගේ වර්තමාන හිතේ ලොකු කේන්තියක් පීඩාවක් උපදිනා. දැන් හිතලා බලන්න ඒ සිද්ධිය දැන් ඉවරයි. ඒ මිනිස්සයා දැන් ඔයාගේ ඉස්සරහා නැහැ. හැබැයි ඒ සිතුවිල්ල අරමුණට පුළුවන් ඔයාගේ වර්තමාන හිතේ ලේ ධාතුව පවා උණු කරලා ඔයාගේ ඇඟ පවා රෝගී කරන්න. අපි ජීවිතේ වැඩි හරියක් දුක් වෙන්නේ ඇස් ඉස්සරහා තියෙන දෙයකට වඩා හිත ඇතුලේ මවා ගන්න මේ ධම්මාරම්මන කියන පරණ මතකයන් සහ අනාගත බයවල් අරමුණු කරගෙනයි. අපිට ප්‍රශ්න තියෙනවා නෙවෙයි. අපිට තියෙන්නේ ප්‍රශ්න සහගත අරමුණු වල හිත පටලව ගන්න පරණ පුරුද්දක්. අභිධර්මයේ අපිට උගන්වන්නේ මේ මහා පීඩාවෙන් නිදහස් වෙන්න නම් හිත පාලනය කරන්න කලින් ඔයා හිතට දෙන අරමුණ පාලනය කරන්න කියලා. ඔයාගේ වටපිටාව, ඔයා ඇසුරු කරන යාළුවෝ, ඔයා බලන වීඩියෝ, ඔයා නිරන්තරයෙන්ම කතා කරන මාතෘකා මේ හැම දෙයක්ම ඔයාගේ හිතට ලැබෙන ආහාර වගේ අරමුණු. ඔයා නිරන්තරයෙන්ම කුණු දේවල්, ද්වේෂ සහගත දේවල්, මිනිස්සුන්ව විවේචනය කරන දේවල් අරමුණු කරනවා නම් ඔයාගේ හිතත් ඉබේම කුණු වෙනවා. හැබැයි ඔයා දහම අරමුණු කරනවා නම් ඔයාගේ හිතට ලස්සන සංසුන් දේවල් දෙනවා නම් ඔයාගේ හිතත් ඉබේම ඒ අරමුණේ බලයෙන් සංසුන් වෙනවා. ජීවිතය දිනනවා කියන්නේ හිත අමාරුවෙන් මිරිකල පාලනය කරන එකට නෙවෙයි. හිතට ලැබෙල අරමුණු ටික ලස්සනට පිරිසිදු කරගන්න එකටයි. ඔයාගේ හිත ඇතුළට යන අරමුණු ටික පිරිසිදු නම් ඔයාගේ මුළු ජීවිතේම පිරිසිදුයි.
අන්තිමට නිවන කියන්නේත් එක අරමුණක් කියලා අභිධර්මයේ පෙන්නනවා. ඒකට කියන්නේ ලෝකෝත්තර ආරම්මණය කියලා. සාමාන්‍ය මිනිස්සු විදිහට අපි හැමදාම අල්ලගන්නේ මැරෙන, විනාශ වෙන, වෙනස් වෙන අරමුණු. හැබැයි රහතන් වහන්සේලා තමන්ගේ හිතේ අරමුණ විදිහට තියාගන්නේ කිසිම දවසක් වෙනස් නොවන නිවන කියන ඒ උතුම් අරමුණයි. ඒ අරමුණේ බලය කොච්චර ප්‍රබලයිද කියනවා නම් ලෝකෙ මොන ප්‍රශ්නයක් ආවත් ඒ හිත සැලෙන්නේ නැහැ. මොකද ඒ හිත පිහිටලා තියෙන්නේ ලෝකෙ තියෙන පිරිසිදුම සහ ස්ථීරම අරමුණ මත නිසයි. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාටත් ලැබෙන්නේ දහම් අරමුණක්. මේ මොහොතේ ඔයාගේ හිතේ ඇති වුණු ඒ සංසුන් බව ඇතිකලේ මේ දහම් කරුණු කියන අරමුණේ බලයයි. අපි උත්සාහ කරමු අපේ හිතට නිරන්තරයෙන්ම මේ වගේ ගුණවත් අරමුණු ලබා දෙන්න. එතකොට අපේ ජීවිතේ සැබෑ වෙනසක් දකින්න පුරුවන් වේවි. ඔබ සැමට උතුම් ධර්මාවබෝධයම ලැබේවා.